ඔන්න ඉතින් අදත් ඔයාලව Cooking with Kavi YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් අලුත් recipe එකකින් ආවා. අද අපි බලමු ගෙදරදී එළවලු රොටි හදාගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු එළවලු රොටියකට වනින් ඩෝ එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතන තියෙනවා පාන් පිටි කප් දෙකක් ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 200ක්. ඉතින් ඒකට මම ලොරගොඩු තේ ඇති කහමාරක් වගේ එකතු කර ගන්නවා. පොල් තෙල් මේසයන් දෙකක් වගේ එකතු කරලා මේ ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට මද රස්නේ වතුර ටිකෙන් ටික එකතු කරලා සාමාන්‍යයෙන් අතේ ඇලෙන පදමක් වෙනකන් අපි ඩෝ එක අනාගමු. එතනදී ඔයාලා හොඳට මතක තියාගන්න වතුර එකපාර දාලා වතුර වැඩි කරගන්න නැතුව වතුර ටිකෙන් ටික එකතු කරමින් ඩෝ එක අනාගන්න. ඉතින් ඔයාලා වතුර ටිකෙන් ටික එකතු කරලා මෙන්න මේ විදිහට ඩෝ එක හොඳින් අනාගන්න. දැන් මම ඔයාලට පෙන්නන්නම් අපේ ඩෝ එකේ පදම මොන වගේ තියෙන්න ඕනි කියලා. මේ බලන්න රොටි හදන මිශ්‍රණයට වඩා මෙලෙක් විදිහට තමයි අපේ මිශ්‍රණය තියෙන්න ඕනේ. දැන් අපි මේක පැය භාගයක් වගේ පිපෙන්න වහලා තියලා පීරංගකට අපේ මේ එළවලු රොටි එක මැදට දාන එළවලු මිශ්‍රණය හදාගමු. ඉතින් ඒකට මම මෙන්න මේ වගේ සාමාන්‍ය අල කිරි දෙකක් හොඳින් තම්බල පොඩි කරලා අරගෙන තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයක බීලුණු ගෙඩියක් පොඩි කෑලි වලට කපලා අරන් තියෙනවා. ඒ වගේම තලාගත්තු ඉඟුරු, සුදු ලුණු, කපාගත්තු අමු මිරිස්, ඒ වගේම මම ලීක් සෝල්පයක් අරන් තියෙනවා. අපි දැන් එළවලු රොටියේ එළවලු මිශ්‍රණය හදාගමු. ඒකට මම මුලින්ම මෙන්න මේ වගේ චාච්චක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේසයන්දි දෙකක් වගේ එකතු කරගන්නවා. ඊළඟට තෙල් ටික හොඳින් රත් වුණාට පස්සේ අබ එකතු කරලා කපාගත්තු ඉඟුරු සුදු ලුණු එකතු කරලා රන්වන් පාටක් කරනවම බෙද ගන්නවා. ඊළඟට විනාඩි දෙකක් තුනක් යද්දී ඉඟුරු සුදු ලුණු ටික බෙදුනට පස්සේ මම ඒකට කපාගත්තු බීලුණු සහ අමු මිරිස් ටික එකතු කර ගන්නවා. මේ ටිකත් අපි විනාඩි දෙකක් වගේ හොඳින් මලවගමු. ඊළඟට මේකට රස අණු ලුණු, කෑලි මිරිස්, ගම් මිරිස් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනි. ඊළඟට මම මේකට පොඩියට කඩාගත්තු සැමන් කෑල්ලක් එකතු කරගන්නවා. ඉතින් මේක අවශ්‍යම නැහැ. ඔයාලට කැමති නම් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මේකට අපි තම්බල් පොඩි කරගත්තු අල ටික එකතු කරගන්න ඕනේ. අල ටිකත් එකතු කරලා මිශ්‍ර කරගත්තට පස්සේ මම ලිප ඕෆ් කරලා කපාගත්තු ලීක්ස් ටික එකතු කරනවා. ඔන්න දැන් අපේ එළවලු මිශ්‍රණය හදලා ඉවරයි. ඊළඟට අපි අපේ එළවලු රොටි ටික හදාගමු. ඔන්න මේ තියෙන්නේ පැය භාගයක් වගේ වහලා තිබ්බ අපේ පිටි ඩෝ එක. දැන් අපි එළවලු රොටි හදාගන්න මේ පිටි ඩෝ එක පොඩි බෝල වලට කඩාගමු. ඊළඟට මේ පිටි බෝල ටික හදාගත්තට පස්සේ අපි තැටියක් අරගෙන ඒකේ සාමාන්‍ය විදිහට තෙල් ගාලා අපේ එළවලු රොටි ටික හදාගමු. ඉතින් ඔයාලා මේ විදිහට එළවලු රොටි ටික හදනකොට මේකෙන් මැද්ද පොඩ්ඩක් ඝනකමට තියන්න. නැත්නම් අපේ එළවලු මිශ්‍රණය තියලා අපි නමනකොට මේක ඉදිරියට යන්න බලනවා. ඊළඟට මම මෙන්න මේ විදිහට වටේට තියෙන ඝන කොටස් ටික කපලා ඉවත් කරගන්නවා. ඊළඟට එළවලු මිශ්‍රණය ටිකක් මැදින් තියලා අපි මේක ත්‍රිකෝණාකාර හැඩයකට නමා ගමු. ඊළඟට මම තව එළවලු රොටියක් ඒ විදිහටම නමා ගන්නම්. ඔන්න ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට නමලා හදාගත්තු එළවලු රොටි ටික. ඊළඟට තැටියක් ලිපේ තියලා අපි ඒකේ තෙල් ස්වල්පයක් ආලේප කරලා අපේ මේ එළවලු රොටි ටික හොඳින් පුච්චගමු. ඔයාලා මෙතනදී ගින්දර වැඩි කරගන්නේ නැතුව ගින්දර අඩු මට්ටමේ තියාගෙන එළවලු රොටියේ පැත්ත හරවමින් හැම පැත්තම හොඳින් පුච්ච ගන්න. ඔයාලට පුළුවන් මෙතනදී එළවලු රොටිය පුච්චන ගමන් එළවලු රොටියේ හැඩය හදා ගන්න.
ඔන්න ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තේ ලෝරොටේ ටික. ඉතින් බලන්න ගෙදරදිම අපිට හරිම පහසුවෙන් අඩු මුදලකින් මේ ලෝරොටේ එක හදාගන්න පුළුවන්.